ඔයත් මේ දවස්වල ලංකාවේ රුපියල් 50000ට අඩුවෙන් ස්මාර්ට් ෆෝන් එකක් හොයපු කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මම අද මේ වීඩියෝ එකෙන් ලංකාවේ රුපියල් 50000ට අඩුවෙන් ගන්න පුළුවන් බජට් ස්මාර්ට් ෆෝන්ස් 5ක් ගැන ඉන් ඩීටේල් කතා කරනවා. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන්ස් 5 එකින් එකට කම්පෙයාර් කරලා ප්‍රයිස් එකට ගොඩක්ම වාසි මොන ෆෝන් එකද කියලා වීඩියෝ එකේ අන්තිමයට කතා කරනවා. එහෙනම් දැන්ම දාන්න වීඩියෝ එකට ලයික් එකක්. ඒ වගේම ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන්ම පහතින් subscribe බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක ගොල්ලා ගන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක වටනවා යාළුවන්ට share කරන්න. එහෙනම් අපි දැන් යමු අද වීඩියෝ එකට. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පළවෙනි ස්මාර්ට් ෆෝන් එක තමයි මෙන්න මේ Redmi 15C 5G කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එකේ 4G සහ 5G කියලා version දෙකක් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මම මේ ෆෝන් එකේ 4G version එකේ ෆෝන් එක මීට කලින් වීඩියෝ එකකින් රිවිව් කරා. මෙන්න මේ උඩ තියෙන කළු පාට ටැග් එක ක්ලික් කරලා ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ ෆෝන් එකේ basically milliampere 6000ක massive battery එකක් 120 Hz refresh rate එකක් තියෙන 6.9 inch large display එකක් ඒ වගේම MediaTek Helio G31 ultra processor එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ආවම අඟල් 6.9 මේක ටිකක් ලොකු IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකට 120 Hz refresh rate එකක් තියෙන නිසා normal games වගේ දේවල් smoothly run කරගන්න පුළුවන්. ඒ වගේම price එකට ගැලපෙන හොඳ colours උත් මේ display එකේ බලා ගන්න පුළුවන්. මේක movies බලන්න TikTok YouTube වගේ social media වලට හොඳටම ගැලපෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ බැටරි එක පැත්තට ආවම මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ මිලියම්පියර් 6000ක ටිකක් ලොකු බැටරි එකක්. ඒ වගේම මේ බැටරි එක 33 volt fast charging වලින් charge කරගන්නත් පුළුවන්. 5G ඉන්ටර්නෙට් වලට ටිකක් වැඩිපුර බැටරි එක වැය වෙන නිසා මේ වගේ ටිකක් කැපැසිටි එකකින් වැඩි බැටරි එකක් තියෙන එක ගොඩක් වටිනවා. මේකේ RAM and processor පැත්තට ආවම මේකේ processor එක විදිහට තියෙන්නේ MediaTek Helio G81 ultra processor එක. ඒ වගේම මේකේ RAM විදිහට 4GB version එකයි 8GB version එකයි දෙකම තියෙනවා. ලංකාවේ රුපියල් 50000ට අඩුවෙන් ගන්න තියෙන්නේ 4GB version එක. overall මේ device එක ලංකාවේ රුපියල් 50000ට අඩු price එකකට ගොඩක් වටිනවා. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දෙවෙනි ෆෝන් එක තමයි මෙන්න මේ HMD Crest 5G කියන ෆෝන් එක. ඔයාලා සමහරවිට දන්නේ නැති දැන් Nokia කම්පැනි එකේ තියෙන්නේ මේ HMD කම්පැනි එකට. Nokia ෆෝන්ස් වල quality එක දාන්න ඔයාලට මේ HMD ෆෝන්ස් ගැන බය දෙයක් නැහැ. මේක ලංකාවේ රුපියල් 50000කට අඩුවෙන් ගන්න තියෙන ආසන්න වශයෙන් රුපියල් 40000කට අඩුවෙන් ගන්න තියෙන ගොඩක් හොඳ ෆෝන් එකක් වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ ෆෝන් එකේ තියෙන කැමරා quality එක. ගොඩක් ෆෝන්ස් වල back cam එක තරම් selfie cam එක quality නැහැ. උදාහරණයක් විදිහට Redmi 15C ෆෝන් එකේ back cam එක megapixel 50යි selfie cam එක megapixel 8යි. ඒත් මේ ෆෝන් එකේ එහෙම වෙනසක් නැහැ. මේ ෆෝන් එකේ back cam එකත් megapixel 50යි selfie cam එකත් megapixel 50යි. මේ ෆෝන් එක TikTok කරන කෙනෙක්ට වගේ selfie cam එකට වැඩි තැනක් දෙන කෙනෙක්ට මේ price range එකේ ගන්න තියෙන හොඳම ස්මාර්ට් ෆෝන් එකක්. දෙවැනි රීසන් එක තමයි මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක. මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ OLED ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එක LCD ඩිස්ප්ලේ එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. මේ වගේ low budget range ෆෝන් එකකට මේ වගේ OLED ඩිස්ප්ලේ එකක් තියෙන එක ගොඩක් වටිනවා. මම මේ ෆෝන් එකේ තවත් කැමතිම දෙයක් තමයි මේ RIY එහෙම නැත්නම් repair it yourself කියන ෆීචර් එකට. මේ HMD ලා කියලා තියෙන විදිහට මේ වගේ පොඩි tool එකකින් අපිට මේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ගලව ගන්න පුළුවන්. කැඩුණු charging port එක මාරු කරන්න, display එක මාරු කරන්න වගේ වැඩවලට shop එකට යන්න නැතුව Tamanට ගෙදරට ඉඳන් repair කරන්න පුළුවන් විදියටයි HMD ලා මේ ෆෝන් එක design කරලා තියෙන්නේ. ඔයාත් මේ ෆෝන් එකට කැමති නම් ඔයා මේ කැමති වෙන්න හේතුව මොකක්ද කියලාත් පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඊළඟ ෆෝන් එක තමයි Infinix Hot 60i කියන මේ ෆෝන් එක. මේ ෆෝන් එකත් ලංකාවේ රුපියල් 40000කට ආසන්න ප්‍රයිස් එකෙන් ගන්න තියෙන ගොඩක් හොඳ ෆෝන් එකක්. මේ ෆෝන් එකේ බැටරි එක පැත්තට ආවම මිලියම්පියර් 5160ක ටිකක් ලොකු බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ බැටරි එක 45 volt fast charging වලින් charge කරගන්න පුළුවන්.
මේ ඉන්ෆිනික්ස්ලා කියන විදිහට මේ බැටරි එක මේ ෆාස්ට් චාර්ජින් හරහා විනාඩි 24කින් 50ක් වෙනකන් charge කරගන්න පුළුවන්. ඒ වගේම 10 watt reverse charging හරහා මේ ෆෝන් එකෙන් තව ෆෝන් එකක් charge කරන්න පුළුවන්. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ආවම 120Hz refresh rate එකක් තියෙන 6.9 inch IPS LCD display එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ processor and graphics පැත්තට ආවම මේ ෆෝන් එකේ processor එක විදිහට තියෙන්නේ MediaTek Helio G81 Ultimate processor එක. ඒ වගේම Mali G52 MC2 කියන GPU එකත් මේ ෆෝන් එකට include වෙලා තියෙනවා. මේ ෆෝන් එකේ RAM and storage පැත්තට ආවම 128GB storage සහ 6GB RAM එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ කැමරා එක පැත්තට ආවම 50MP main කැමරා එකකුත් 8MP selfie කැමරා එකකුත් බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් ඊළඟට කතා කරන්න යන ෆෝන් එක තමයි Nubia V18 Plus කියන ෆෝන් එක. මේ ෆෝන් එක ලංකාවේ රුපියල් 38000 වගේ ප්‍රයිස් රේන්ජ් එකට මිලදී ගන්න පුළුවන්. Infinix Hot 60i එක වගේම මේ ෆෝන් එකත් 4G device එකක්. ඒ වුණාට ලංකාවේ රුපියල් 40000කට අඩු ප්‍රයිස් එකකට 4G ඉන්ටර්නෙට් සපෝට් කරන ස්මාර්ට්ෆෝන් එක කිසිම පාඩුවක් නැහැ. මේ ෆෝන් එක මම මේ වීඩියෝ එකෙන් කලින් කතා කරපු Redmi 15C ෆෝන් එකේ ස්පෙක්ස් වලට ළඟින් යන ස්පෙක්ස් තියෙන ෆෝන් එකක්. රුපියල් 40000 ප්‍රයිස් රේන්ජ් එකට 6.9 inch IPS LCD display එකක් එක්කෙන ෆෝන් එකක් හොයාගන්න එක ගොඩක් අමාරු දෙයක්. ඒත් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ 6.9 inch IPS LCD display එකක්. ඒ වගේ මේ ඩිස්ප්ලේ එකට 120Hz refresh rate එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ වගේ ප්‍රයිස් එකකට ගොඩක් හොඳ කලයක රේට් එකක් තියෙන ෆෝන් එකක් ගොඩක් වටිනවා. ඒ වගේ මේ ෆෝන් එකේ බැටරි එක විදිහට ඇවිල්ලා තියෙන්නේ මිලියම්පියර් 6000ක ගොඩක් ලොකු බැටරි එකක්. සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ෆෝන් වලට එන්නේ මිලියම්පියර් 5000ක බැටරි එකක්. ඒත් මේ ෆෝන් එකට මේ වගේ ලොකු බැටරි එකක් ඇවිල්ලා තියෙන නිසා ගොඩක් heavy user කෙනෙක්ට උනත් මේ ෆෝන් එක දවස් 2ක් විතර on එකේ තියාගන්න පුළුවන්. හැබැයි මේ ෆෝන් එකට 22.5V fast charging තියෙන නිසා මේ බැටරි එක charge වෙන්න ටිකක් විතර වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ processor and graphics පැත්තට ආවම මේ ෆෝන් එකේ processor එක විදිහට තියෙන්නේ Unisoc T7250 කියන processor එක. ඒ වගේම මේකේ GPU එක විදිහට තියෙන්නේ ARM Mali G57 MP1 කියන single core GPU එක. මේ ෆෝන් එකේ තියෙන තවත් ඉන්ට්‍රස්ටිං පොයින්ට් එකක් තමයි 1.8 meter drop resistant feature එක. ඒ කියන්නේ මේ ෆෝන් එක මීටර් 1.8ක් උඩින් වැටුණත් මුකුත් වෙන්නේ නැහැ කියන එක. බජට් ෆෝන් එකකට මේ වගේ මිලිටරි ගේට් ශක්තිමත් බවක් තියෙන එක ලොකු ප්ලස් පොයින්ට් එකක්. මම මේ වීඩියෝ එකෙන් ඊළඟට කතා කරන්න ෆෝන් එක තමයි Honor X6C කියන මේ ෆෝන් එක. මේ ෆෝන් එකත් ලංකාවේ රුපියල් 50000 සීමාවට ගන්න පුළුවන් ගොඩක් හොඳ ෆෝන් එකක්. හැබැයි සමහර ෂොප් වල මේ ෆෝන් එක ලංකාවේ රුපියල් 50000ට වඩා ටිකක් වැඩි ප්‍රයිස් එකකට සේල් වෙන බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ ෆෝන් එකත් මේ ප්‍රයිස් එකට ගලපන ගොඩක් හොඳ ෆෝන් එකක්. ඔයා ගතින් ෆෝන් එක නිතරම බිවැටෙනවද? එහෙනම් මේ තමයි ඔයාට හරියනම ස්මාර්ට්ෆෝන් එක. මේ Honor X series එකේ ෆෝන් හදලා තියෙන්නේ anti-drop display එකකින් සහ strong body එකකින්. ඒ නිසා සාමාන්‍ය විදිහට අතින් ෆෝන් එක බිව්වටනට ෆෝන් එකට සහ ඩිස්ප්ලේ එකට මුකුත්ම වෙන්නේ නැහැ. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ආවම මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ අඟල් 6.6 එක්ක HD+ TFT LCD ඩිස්ප්ලේ එකක්. මේක TFT පැනල් එකක් වුණාට අනිත් ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් වල තියෙන TFT පැනල් එකට වඩා ගොඩක් හොඳ කලර් ඇකියුරේට් එකක් මේ පැනල් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ ඩිස්ප්ලේ එකට 120Hz වගේ higher refresh rate එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ ෆෝන් එක වම් පැත්තේ AI බටන් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේක AI බටන් එක කිව්වට shortcut බටන් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ වගේ දෙයක් මම මේ වීඩියෝ එකේ කලින් කතා කරපු ෆෝන් එකකවත් තිබ්බේ නැහැ. මේ ෆෝන් එකේ බැටරි එක පැත්තට ආවම මිලියම්පියර් 5300ක normal capacity එකේ බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඔයා සෝෂල් මීඩියා වගේ නෝමල් වැඩ මේ ෆෝන් එකෙන් කරනවා නම් මේ බැටරි එකෙන් ඔයාට දවස් 1මාරක් විතර මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා ගේම්ස් ප්ලේ කරනවා වගේ හෙවි වැඩ මේ ෆෝන් එකෙන් කරනවා නම් ඒත් දවසක් විතර මේ බැටරි එකෙන් ඔයාට වැඩ කරගන්න පුළුවන්. මේ ෆෝන් එකේ processor and graphics පැත්තට ආවම මේ ෆෝන් එකේ processor එක විදිහට තියෙන්නේ MediaTek Helio
G81 Ultra processor එක. ඒ වගේම මේකේ graphics විදිහට තියෙන්නේ ARM Mali G57 MC2 කියන GPU එක. මේ Honor X6C ෆෝන් එකේ RAM and storage පැත්තට ආවම 8GB RAM එකක් සහ 256GB ROM එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මම අද මේ වීඩියෝෙන් කතා කරපු මේ ෆෝන්ස් පහෙන් price, capacity, storage, network type, display, battery කියන මේ සියල්ලම බලනකොට හොඳම ෆෝන් එක තමයි HMD Crest 5G කියන ෆෝන් එක. මේ ෆෝන්ස් පහෙන් ඔයා කැමති ෆෝන් එක මොකක්ද කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මෙන්න මේ දේවල් තමයි මට අද මේ වීඩියෝ එකේ කතා කරන්න තියෙන්නේ. මම මේ ෆෝන්ස් වල link පහළ description එකේ දාලා තියන්නම්. එහෙනම් දැන්ම දාන්න වීඩියෝ එකට like එකක්. ඒ වගේම ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක ඕල් දාගන්න කියලා මතක් කරනවා. මේනකම් වීඩියෝත් එක්ක නේද ඉරට බෝල් හැමෝටම thanks. අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු.